Hi guys, welcome back to Life with Ellie YouTube channel. ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම තමත් ආදරෙන් පිළිගන්න අපේ Life with YouTube channel එකට. ඇත්තටම අද අපි වීඩියෝ එකක් කරන්නේ මම හිතන්නේ මාසයකටත් වඩා වැඩි කාලයක් ගියා අපිට වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔන්න සෝරි කියලා ඉන්නවා ඔයාලා හැමෝටම. බලමු ඉස්සරහට පුළුවන් විදියට වීඩියෝ සිග්මන්ට් අපි අරගෙන එන්නම්. ඉතින් අපි අර අන්තිමට දාපු වීඩියෝ එකේ අපි අහුවා මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් දේව අපෙන් දැනගන්න මොන හරි තියෙනවා නම් අහන්න කියලා. ඉතින් ඒකේ දාලා තිබ්බ කමෙන්ට් විදිහට ප්‍රශ්න වගේක්. ඉතින් අපි ඒකෙන් තෝරගත්තේ ඉස්සෙල්ලාම බයික් රයිඩ් ගැන කතා කරන්න තමයි. මොකද ගොඩක් වෙලාවට අපිට බයික් රයිඩ් ගැන මොනවා ඒ කියන්නේ විස්තර දාන දේවල් කියන්න කියලා ගොඩක් වෙලාවට කියනවා කට්ටිය. ඒකින්ද අපි හිතුවා ඒක ගැන සුට්ටක් කතා කරන්න. හැබැයි ඉතින් මෙහෙමයි. මගේ හස්බන්ඩ් ජොබ් එක හැටියට කරන ඔටෝ පේන්ටර් කෙනෙක්. ඉතින් යාට එක්ස්පීරියන්ස් එකක් නැහැ ඇත්තටම මේ බයික් රයිඩර් කෙනෙක් විදිහට. ඉතින් වෙලාවකුත් නැහැ කරන්න. ඉතින් ඒ වුණාට මෙයාට දැන් අපිට නිතර එහෙට පිටියද්දි හම්බෙන ඔය මල්ලිලා අයියලා යාළගේ එක්ස්පීරියන්ස් ගැන තමයි අපි ඔයාලට ෂෙයා කරගන්න හදන්නේ අද වීඩියෝ එකෙන්. ඉතින් අපි දන්න පුංචි විස්තර ටිකක් නේ කියමු ඉතින්. ඉස්සෙල්ලාම කොහොම පටන් ගන්නෙ? ඉස්සෙල්ලාම අන්ස්කිල් ජොබ් එකක් හැටියට මෙහෙට එනවා නම් ඉතින් බයික් රයිඩර් හොඳයි එන්න. ඒ කියන්නේ බයික් රයිඩර් හොඳයි. ඉක්මනට එන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න ටිකක් තියෙනවා බයික් රයිඩර්ලට. විශේෂයෙන් මේ කාලයට වින්ටර් එකට ගොඩක් අමාරුයි කියන එකේ හේතුව මේ හැම මිනිස්සයාගේම ශරීරය එක වගේ නෑ. මම කියන්නේ ටිකක් තියන්නේ ගොඩක් අමාරුයි. ඒ ටික ඒ පීරියඩ් එක මාස 2 හරි 3 හරි පන්න ගත්තට පස්සේ ඔයගොල්ලන් හොඳයි. අමාරුයි කියන එකේ තේරුම සීතලින්ද වෙන හින්දා නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට අපි මීට කලින්වත් පෙන්නලා තියෙනවා පාරේ වින්ටර් එකට ඒගොල්ලෝ කොහොමද ඇඳගෙන යන්නේ. ඒ වගේ ආරක්ෂිත ලෙස ඇඳගෙන ගියාම ඒක ප්‍රශ්නයක් නෑ. සමහරක් අය මෙතන ඉඳලා මෙතනට මේ ෆ්‍රම් එකක් වගේ එකක් දාගෙන යනවා. මොටෝ බයික් එකක් නම් එලවන්නේ මොටෝ බයික් එකේ මෙහෙ තියෙනවා ගන්න. මෙතනට වෙනකම්ම හැන්ඩල් එකේ ඉඳනම ග්ලව්ස් එකක් තියෙනවා දාගෙන ඇතුළට දාපුවම මෙතනට වෙනකම්ම තියෙනවා. ඒක මොටෝ බයික් එකේ හයි කරලාමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අරගෙන හයි කරපුවා. ඉතින් මේ ඒක එකක්. ඒ වගේම ඒගොල්ලන්ට නිදහසක් තියෙනවා. කවරේජ් එකක් තියෙන්නේ. කවර් කරන්න තියෙන්නේ. සමහරක් ඒවල ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන් පැය ගානක් තියෙන පැය ගාන කවර් කරන්න ඕන. ජොබ් ගානක් තියෙන ඒ ගාන කවර් කරන්න ඕන. මේකයි. ඒක ඩිපෙන්ඩ්. ඒ කියන්නේ ඔයාට හම්බෙන බොස් අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. මොකද සමහරක් අය හොඳට ගෙවනවා. සමහරක් අය තියෙන පඩියක් කපනවා. සමහරක් අය බයික් එකට කියලා ගානක් කපනවා. ඒක ඉතින් අපිට දන්නේ නැහැ. මට හම්බෙලා දෙනවා පුට් සයිකලේ බයික් ෆුඩ් ඩිලිවරි කරන අය හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් අහපුවම ප්‍රශ්නයක් නැහැ අයියා හොඳයි. මේ දැන් අවුරුදු 2ක් විතර කරනවා. මම අහනවා ඉතින් විස්තර අහනවා ඉතින්. එතකොට වින්ටර් එකට මේ ෆුඩ් සයිකලේ තමයි ඩිලිවරි කරන්න කියලා තියෙනවා. මට හම්බුණා මැකැනික් වැඩ කරන කෙනෙකුයි හෙවි වේකල් ඩ්‍රයිවර් කෙනෙකුයි. ඒ දෙන්නත් ඒ ජොබ් එකෙන් බහැලා බයික් රයිඩර් කරන්නේ. ඒ කියන්නේ මැකැනික් ජොබ් එකේ හම්බෙන්නේ 3500ක් වගේ කියලා කිව්වා. ඊට වැඩි දෙන තැන් තියෙනවා. මේ එතකොට බයික් රයිඩර් එකේ ඒගොල්ලෝ සාමාන්‍ය නෙමෙයි ඒගොල්ලෝ කියපු විදිහට අයියා 8ක් 10ක් දාගත්තා. දැන් නම් ටිකක් අමාරුයි. මොකද බොස් කවර් එක දෙන්නේ නැහැ. මේ දැන් ඒත් 7ක් 8ක් වගේ තමයි දාගන්නේ ලෙව් 7ක් 8ක් වගේ. නැත්තම් 10ක් වගේ දාගත්තයි කියලා නම් කිව්වා. ඒ කියන්නේ ලෙව් වලින් ලෙව් නැත්තම් එහෙම නැත්තම් රොන් 7000ක් 8000ක් එහෙම. ඔව්. ඒ කියන්නේ එයාලා එක එක්කෙනා මේ මොකද්ද ටාගට් එක අනුව නේද? ටාගට් එක අනුව. ඊට පස්සේ ටාගට් දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ ගාන හම්බෙන්නේ කිව්වා ලෙව් 10000ක් කියන්නේ ඉතින් යුරෝ 2000ක් නේ. මං හිතන්නේ යුරෝපේ දියුණු රටකවත් ඒ වගේ පඩියක් හම්බෙයි කියලා. ඉතින් ඒ වගේ මහන්සියලා වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවා. මට නිතරම හම්බෙන මල්ලිලා සෙට් එකක් ඉන්නවා. මේ ඒගොල්ලෝ දැන් අවුරුදු ගානක් තිස්සේ කරනවා. ඉතින් අපි නම් අහන්නේ නැහැ පඩිය කොහොමද කියලා.
හොඳ හින්දා කරන්න. ඉතින් අර ප්‍රශ්නයකට තියෙන සීත කාලයට අමාරු. දැන් මේ පේන්නද සීතල වැටුණා විතර දැන් රසල තිබිලා ටිකක් රසල තිබිලා එකපාරට සීතල වැටෙනවා මේ හෙම්බිරිසාව නම් මනම් ටිකක් හැදෙනවා. මේ ඒකට අමතරව සීත කාලයට අර අයිස් වැටෙද්දි දුවන්න ඕන වැස්සට සමහරක් දවස්වලට කට්ටිය වැඩ කරන්නේ නැහැ. මොකද බයයි වැටෙන හින්දා ලෙස්සන හින්දා හිම වැටිච්චම. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මම කියන්නේ අන්ස්කිල් කෙනෙකුට ඇවිල්ලා රිංග ගන්න පුළුවන් ඒ කියන්නේ ඉක්මනටම එන්න පුළුවන් රැකියාවක් තමයි බයික් රයිඩර්. සමහරක් බොස්ලා ඉන්නවා මේකත් කියන්න බෑ. අපිට ආරංචි තියෙනවා ලංකාවේ අයත් සම්බන්ධ වෙලා කරන කට්ටිය පඩි දෙන්න හැල්ලු. ඉතින් එහෙම කට්ටියත් අපිට හම්බෙලා තියෙනවා. මෙහෙම අපි අර පඩිය ගැන කියවන 7-8 එක එක්කෙනාගේ වැඩ කරන විදිහම වෙනස් වෙනවා. සමහර ඊඩර අඩු සැලරියක් ගන්න කට්ටියත් නෑ ලෙව් 2000 ගන්න කට්ටියත් ඉන්නවා. ඔව් බයික් රයිඩර්ලා ඇවිල්ලා එක එක්කෙනා වැඩ කරන අනුව පඩිය වෙනස් වෙනවා. හොඳට මහන්සි වෙලා හොඳ කම්පැනියක් හමුවොත් හොඳ සැලරියක් ගන්න පුළුවන්. අර මොකක්ද අර කියන්නේ මේ එහෙන් එන්නේ කොහොමද? මෑන් පවර් නේද? සමහර වෙලාවට මෑන් පවර් කියන විදිහට ආවොත් නේද යාළුට කොමිස් එක ඔය කැපිලා ඒ විදිහක් තියෙනවා. මොකද ඒතකොට යාළුට අතට එන ගාන අඩුයි. ඔහොම එකකුත් තියෙනවා. ඔව්. කොහොමත් අර මෑන් පවර් එද්දි කියන ගාන නෙමෙයි අපිට හම්බෙන්නේ. මෑන් පවර් කම්පැනි වලින් ආපුවම ඉතින් මෑන් පවර් කියන්නේ ඉතින් ඒගොල්ලෝ ගානක් කරන් අපිට සොච්චමත් දෙනවා. ඔව් එහෙම එකකුත් තියෙනවා. ඉතින් අපි මහන්සි වෙන අනුව හොඳ කම්පැනියක් හමුවොත් සැලරියක් ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. අපි දැන් 7-8 එතකොට වැරදි අවබෝධයක් ගන්න එහෙම આવත් අපිට අනිවාර්යෙන් ලෙව් 7-8ක සැලරියක් නෑ ගන්න බෑ. මම කිව්වේ අර ඒගොල්ලෝ කියපු දේවල් ඒ කියන්නේ ඒගොල්ලන්ට හම්බෙච්ච තැන්වල හැටියට ඒකත් දැන් අඩු කරයි කියලා කිව්වනේ. සමහරට ඊටත් වැඩි අඩු කරන්නත් ඇති තව සෙනඟ දාන්න. ඒක එයාගේ බිස්නස් එකට. දැන් මොකද ගොඩක් අය එන්නේ ඒ ජොබ් එකට ගොඩක් අය එනවා නේද? ඔව්. අපිට හම්බෙච්ච අයගේ අදහස් තමයි අපි මේ කිව්වේ. ඉතින් ඕක වෙනස් වෙන්න පුළුවන්. එක එක කම්පැනි එක එක මේ අනු වෙනස් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඉතින් අර අපි කිව්වේ අමාරුයි කියලා වින්ටර් කාලේ පාරවල් එහෙම යද්දි දන්නවනේ ඉතින් මෙහෙ පොඩ්ඩක් වතුර වැටුණා. එතකොට මිදෙනවනේ. මිදෙනවා. අයිස් මිදෙනම ලෙස්සනවා. ඉතින් මේ කාලේට පොඩ්ඩක් පරිස්සමෙත් වෙන්න. ඉතින් හැමෝම බයික් රයිඩර් එන අය එන්න හිතන් ඉන්න අය ආරක්ෂිතව අඳින එක තමයි ගොඩාක්ම හොඳම දේ. ඔව් ජැකට් ගන්න ගොඩක් මෙයා වෙන්න එපා. මෙහි තියෙනවා ඕන තරම් ජැකට් වර්ග ගණන් අඩුවට තියෙනවා. එතකොට ඔයාලට අපි කියමුකෝ සෙකන්ඩ් හෑන්ඩ් උත් තියෙනවා. ලෙව් 10ට 15ට 20ට 25ට ඒ වගේ ගණන් වලට සෙකන්ඩ් හෑන්ඩ් ගන්නත් පුළුවන් හොඳ ජැකට්. නැත්නම් හොඳ ඒවා ගන්න පුළුවන්. ලේ 50ක් 100ක් 150ක් තමන්ට ඕන විදියට. ඒව නම් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. තව මොනවද තියෙන්නේ? දැන් අනිත් එක මෙහෙම බයික් රයිඩ් කරනවා. සමහර අයට දැන් සාමාන්‍ය අවම්පඩිය ලේ 2500යි නේ. ඕකනේ අවම්පඩිය ටැක්ස් එකෙන් කැපිලා ඉද්දි. එතකොට එයාට පඩිය මදි හින්දා එයාට වෙලාවක් තියන අය ඉන්නවා මෙහෙ පාර්ට් ටයිම් එකක් විදිහට බයික් රයිඩ් ජොබ් එක කරන නේ. ඔව් ඔව්. එහෙම කට්ටිය ඉන්නවා. පාර්ට් ටයිම් දැන් සමහර ෆැක්ටරි වලට ආපු කට්ටිය ඉන්නවනේ ලෙව් 2500යි 3000යි සමහරක් අය ඊට වැඩි පඩි ගන්න අයත් ඉන්නවා. සමහර ෆැක්ටරි තියෙනවා උදේ 6යි හැන්දෑවේ 2යි. එතකොට අනිත් පැය ගන්න යා නිකන් ඉන්නේ. සමහරක් අය කරන වැඩේ පුට් සයිකලයක් හරි බයික් එකක් හරි රෙන්ට් එකට හරි අරගෙන නැත්නම් සමහරක් ඒවල බයික් දෙනවා. ඒගොල්ලෝ අය සමහර ආයතනත් එක්ක කතා කරගෙන මේ පාර්ට් ටයිම් එකක් හැටියට බයික් රයිඩර් කරනවා. හැබැයි පුතෝ ඇක්සිඩන්ට් එකක් හරි මොන හරි දෙයක් වුණොත් ඒකට ඔය කියන්නේ නැහැ කවුරුත් පාර්ට් ටයිම් කරද්දී නේ. ඔව්. එහෙම එකක් තියෙනවා. ඔයාලත් එහෙම කරද්දී පොඩ්ඩක් හොයලා බලලා නේද? ඒ දේවල් කරන්න. අනිත් අය කියන පරියට කරන පරියට කරන්නත් එපා ඉතින් නේ. තව මොනවද කියන්නේ ගැන? ගැන ඉතින් කියන්න දෙන්න ආවට පස්සේ පොඩ්ඩක් පරිස්සමින් ඉතින් අපි දකිනවා අපේ ලංකාවේ කට්ටියක් දකිනවා බයික් රයිඩර් කරන කට්ටිය. මොකද අපි සිටි එකේ ඉන්නේ. කලර් ලයිට් එක රෙඩ් වැටලා තියෙද්දි මේගොල්ලෝ දානවා. මේ බයිසිකලේ දානවා. ඒගොල්ලන් යන්න පරක්කු හින්දා. හැබැයි වැදුනට පස්සේ නම් ඉතින් සෝරි තමයි. ගොඩක් අය ඇක්සිඩන්ට් වෙලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ ඒ හින්දා පොඩ්ඩක් පරිස්සමට ගොඩක් අය ඇක්සිඩන්ට් වෙලා සෑහෙන අය ඇක්සිඩන්ට් වෙලා තියෙන ওই ප්‍රශ්න මැද්දේ ඒ කියන්නේ තුවාල වෙන්නේ මැරෙන්න නෙමෙයි.
ඉතින් ඔය යන්න තියෙන හදිසියට කලර් ලයිට් එක රෙඩ් වැටලා තියෙනකොටත් මේගොල්ලෝ දානවා. ගණන් ගෑමක් නැහැ. එහෙන් දානවා මෙහෙන් දානවා. ඉතින් අර ලංකාවේ සිස්ටම් එකට යන්න හදන්නේ. ඉතින් ඒ මුණොත් නම් ඉතින් කොයි වෙලේ වැරදියි දන්නේ. මෙහි හැබැයි මේ කියන්නේ වාහන හරි එයාලා හරිම ආරක්ෂිතව එලවනවා නේ ඩ්‍රයිව් කරන කට්ටිය අපේ ලංකාව වගේ නෑ මෙහි පොඩ්ඩක් දුර අපිට හෝන් එකක්වත් ඇහෙන්නේ නැති තරම් හදිස්සිම වෙලාවකට එක්ක ඇම්බියුලන්ස් එකක් එහෙම එද්දී එයාලා හරි ලස්සනට කොච්චර ට්‍රැෆික් එක තිබ්බත් ඇම්බියුලන්ස් එකට යන්න ඉඩ දෙනවා වාහන ටික හිට මෙහෙටලා කොහොම හරි අන්න ඒ වෙලාවට ඔන්න හෝන් ගහනවා එයාලට හිට මෙහෙට වෙන්න ගොඩාක් දුරට අර අපේ ලංකාව වගේ නෙමෙයි නේද හරිම ඒ කියන්නේ ඒ පැත්තෙන් එයාලා හරි සංසුන් විදිහනේ එහෙමනේ ඒ විදිහට පොඩ්ඩක් හැසිරෙනවා මොකද අපි පාර පයින් ඉර ගාවට ගියත් කලර් ලයිට් එක නැත්තම් අනිවාර්යයෙන්ම නවත්තනවා වාහන. ඉතින් ඒ නිසා මාර්ග නීති යාලා හොඳින් පිළිපදිනවා. ඔය වැඩ කරන්න ගියාම යක්කු වගේ කෑ ගහනවා වගේ නෙවෙයි. ඒ වගේ තැන්වලදී යාලා පොඩ්ඩක් සංසුන් විදිහට හැසිරෙනවා ඉතින්. පාරේදී හොඳයි. ගෙදරදීත් හොඳයි. වැඩ කරන්න ගියාට පස්සේ තමයි වැඩ කරන ආයතනයේ තමයි ඉන්න බැරි. ඔව් අනිත් තැන්වලදී යාලා මානසික අතින් ගොඩක් වෙලාවට හොඳයි. ගොඩක් වෙලාවට හොඳයි වැඩ කරද්දී තමයි එපා වෙන්නේ. ඔව්. කෑ ගහනවා ඔය ඕන දෙයටත් කෑ ගහනවා එපා දෙයටත් කෑ ගහනවා. කෑ ගහන එක නම් සිරිතක් ඒගොල්ලන්ගේ. ඒක ගණන් ගන්න එපා. අපිට ඒකනේ ඇහුන්නේ වගේ ඉන්න ඕන. මමත් දන්නවා මෙයාලා ගියා ලෝක මේ කුණුහරුපෙන්මයි කෑ ගහන්නේ. ඒක ඉන්න අයටත් ඒක පුරුදු වෙලා තියෙන අපි පළවෙනි පාට අපිට අවුල් අපිට දැන් තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ යද්දී මේ තේරුණා මේ මොනවද කියන්නේ කියලා ඒක අපිට පුරුදු වෙනවා එහෙම. මෙයාලගේ ලොක්කත් එහෙම තමයි. ඕන එකට එපාකට හැම දෙයකට උඩ පැන පැන කෑ ගහනවා. අයියේ කෑ ගහනවා. එහෙම තමයි තියාලා ඉතින් අපේ සිස්ටම් එකට හුරු වෙන්න ඕන ඉතින්. මේ ඕන දෙයකට කියන මොකද්ද ඕන දෙයකට ඔට්ටු වෙලා එන්න ඕන. මෙහෙ රටවල ඕන රටකට යද්දි මම හිතන්නේ එහෙමයි ඉතින්. ඉතින් මේ කාලේ අනිවාර්යෙන් ඉතින් ඔයාලා දැන් සීත පටන් අරන් තියෙන්නේ ටික ටික. ඉතින් ආරක්ෂිතව ඇඳගෙන ඔයාලගේ ජොබ් එක කරන ජොබ් එක එළිය විශේෂයෙන් එළියේ ඉන්න අය අනිවාර්යෙන් ආරක්ෂිතව ඇඳගෙන ඒ විදිහට තමන්ගේ ජොබ් එක කරන්න ඉතින්. එළියේ ඉන්න අය විශේෂයෙන්ම කොහොමවත් අර කුරු නැති අලුතෙන් එන අය විශේෂයෙන්ම ආරක්ෂා වෙන්න. අපි හැමෝම ඇඟවල එක වගේ නෙමෙයිනේ. ඉක්මන් ලෙඩ වෙන අය ඉන්නවා නේද? ඒක නිසා. තව මොනවද කියන්න තියෙන්නේ ගැන? බයික් රයිඩර් ගැන එහෙම විශේෂයෙන් අර අපි ඒ ජොබ් එක නෙමෙයිනේ කරන්නේ. ඒක නිසා අපිත් අර නැති ඔය කරුණු ටික හොඳටම ඇති. මොකද මේ අපි කට්ටියෙන් කතා බහ කරලා දැනගත්තු කරුණු නෙවුවා. තව ඉතින් බයික් රයිඩර්ලා සමහරක් අයට එකමඩේෂන් දෙන්නේ නැහැ. සමහරක් අයලාට එකමඩේෂන් දෙනවා. එකමඩේෂන් දෙන්නේ නැති අයට මං හිතන්නේ ලෙව් 500ක් හෝ 600ක් එයාගේ සැලරි එකට දෙනවා. එයා එකමඩේෂන් එකක් කොහෙන් හරි ෂෙයාර් එකක් දාලා ගන්න ඕන. සමහර තැන්වල ඒක ලාභයි හොඳයි. සමහරක් අයට එකමඩේෂන් දෙනවා. එතකොට ඒගොල්ලෝ දුන්නොත් තට්ටු වෙනන් තමයි අපිත් මමත් හිටියේ තට්ටු වෙනන් වල අපේ කාමරේ මං හිටපු කාමරේ රූම් එකේ 2 4 6 8ක් හිටියා. තනි රූම් එකේ. වොෂ්රූම් ප්‍රමාණය අඩුයිනේ. ඔව් 18කට යන්න තියෙන්නේ টয়ලට් දෙකයි එක වොෂ්රූම් එකයි. ෂවර් එකයි. එක ෂවර් එකයි තියෙන්නේ බාත්රූම් එකේ. එක ෂවර් එකයි 18කට යන්න টয়ලට් දෙකයි. හැබැයි ගොඩාක් හොඳ තැනුත් තියෙනවා මේ වගේ තැනුත් තියෙනවා. ගොඩාක් නරක තැනුත් තියෙනවා. අපි නම් කියන්නේ ඇවිල්ලා කොහොම හරි අවුරුද්දක් ඉවසගෙන මේ එක තැනක රැඳීලා ඉන්න කියලා නේ ජොබ් එක කරගෙන. එතන මොන හරි ප්‍රශ්නයක් වුණත් ඒ වලින් ගැලවිලා ඉන්න ඒවට යන්න එපා කියලාත් කියනවා නේද? ඔව්. මොකද Tamanට අවාසි හැමතිස්සෙම මොකක් හරි ප්‍රශ්නයකට මැදිහත් වුණොත් ඒ දේවල් තමුන්ගේ නමට ඉස්සරහෙන් පොලිසිය හරි කොහෙන් ලියුණොත් තමුන්ට අවාසියක් මිස වාසියක් වෙන්නේ නැහැ. මොකද පොලිස් රිපෝට් එකක් වුණත් ගන්න ගියාම මේ අපේ ID නම්බර් එක ගහපුවම එයාලට හැමදේම වැටෙනවානේ. ඉතින් පොලිස් රිපෝට් එක අපේ ලංකාවේ වගේ නෙමෙයි. හරිම ලේසියෙන් ගන්න පුළුවන්. මම ගත්තු නිසා දන්නවා. ඒ වෙලෙම දෙනවා සල්ලි ගන්නෙත් නැහැ. ඉතින් මේ දේවල් ඔයාලා ඒ දේවල්ුන් වැළකීලා ඉන්න කොච්චර ප්‍රශ්න ආවත් නේ. පස්සට යනවා මිසක් ඉස්සරහට යන්න එපා මේ වගේ දේවල් වල. තමුන්ට තරහ ආවත් නේද? තමනද ඉතරනේ. අපි ඇත්තටම මේ හදිස්සියෙන් කරන වීඩියෝ අපිට බලමු අපි ඉස්සරහට වෙනස් වෙනවා ගොඩක් දේවල්. ඒ ප්‍රධානම හේතුව ඒක අපි පස්සේ අපිත් එක්ක රැඳී ඉන්න අපි ලස්සන දේවල් ටිකක් ඉදිරියේදී
දෙන්න ජොබ් බලාපොරොත්තු මෙහෙම අපි මෙහෙම ඔයාලට අපි මෙහෙම දැන් සමහර අය දන්න අයත් ඉන්නවා අපි මේ ලොකු දෙයක් කරමින් යනවා මේ දවස්වල ඒක නිසා තමයි ගොඩාක් වීඩියෝස් නැත්තේ ඔව් ඒකයි හරි විස්තර ටික අපි දෙන්න ඕන හින්දායි වීඩියෝ කෑලි දාන්න නැත්තේ පොඩ්ඩක් රැඳී සිටින්න තව සති කීපයක්. ඔව් එතකොට මම ඔයාලට ඇත්තට දිගටම වීඩියෝ අරන් එනවා. ලොකුම හේතුවක් තියෙන තමයි මේ ඇත්තටම වීඩියෝ නැත්තේ. ලොකු ඔයාලා සමහර බලාපොරොත්තු නොවන දෙයක් මේ සිදුවෙමින් තියෙන හින් තමයි සමහර අය හිතන්නේ නැතු දෙයක් නේද? ඉදිරියේ අපි බලාපොරොත්තු වෙනවා සයිඩ් දෙක තුනක්. අපි මේ මාසේ කියලා යවමුකෝ මේ මාසේ අන්තිමට හරි ලබන මාසේ මුල වගේ හරි ඇත්තටම මේක මොකද්ද කියලා නම් මොකද ඔයාලට වටිනාකමක් තියෙන දෙයක්. ඕගොල්ලන්ට වටිනාකමක් තියෙනවා මොකද අපි ඔයගොල්ලෝ දන්න අපිත් එක්ක රැඳී ඉන්න කට්ටිය දැන් අවුරුදු කීපයක් තිස්සේ ඉඳන් ඇත්ත කියන්න ඕන හින්දායි අපි මේ ටික මේ පීරියඩ් එක පහු කරලා ඉවර වෙලා අපි කියන්නම් අපිට නම් ප්‍රශ්නයක් නැහැ අපි කොහොමත් වැඩේ කරගන්න ඕනේ. ඕගොල්ලන්ට වැඩක් කරගන්න තමයි මේ ඒ දේ විදිහට කරන්නේ. ඔව් ඒක නිසා අපි අතට අනිවාර්ය අපි මේ දේවල් කියන්න ඕන. මේ මට අපිට වීඩියෝස් කරගන්න බැරි ඒ හේතුව හින්දා මේ කරගන්න බැරි. ඉතින් අපි අනිවාර්යයෙන්ම අලුත් විදිහකට හමු වෙමු ඉස්සරහට. පුළුවන් වුණොත් ලබන සතියේ මොකද ඉස්කෝලේ ගැන මම කියලා තියෙනවා. ඒකට අහලා තිබ්බා උගන්වන විදිය. එහෙම වුණොත් මම මේ ඉස්කෝලේ උගන්වන විදිය පොඩ්ඩක් කියන්නම් මොන වගේ දේවල්ද අපේ පුතාට ගිය අවුරුද්දෙම කරේ එහෙම කියලා. එහෙම වුණොත් මම ඒ ඉස්කෝලේ ගැන කීයක් කරන්න ඒකත්. ඉතින් බලමුනේ. ඔව්. එහෙනම් අදට අපි වීඩියෝ එකෙන් නවතිනවා. අපේ වීඩියෝ එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අර ඉක්මනට මෙන්න ඔයාලා බලන්න. එතකන් ඔයාලා හැම පරිස්සමෙන් හොඳින් සතුටින් ඉන්නලා. බයි. ලාරේ වේදේ